සුබ දවසක් වේවා කියලා මගේ යාළුවෝ හැම කෙනෙක්ටම ප්‍රාර්ථනා කරන්නම්. අද ඒ වීඩියෝ එකක් එක්ක එන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා හැමෝම දන්නවා ඊස්ට්‍රයිල් රැකියා කොහොමද දැන් වෙන්නේ කියලා. ඊස්ට්‍රයිල් රැකියා ඊසි නැහැ යන්න. කලින් තිබ්බ ප්‍රොසෙස් වගේ නෙමෙයි. දැන් ප්‍රොසෙස් එක ගොඩක් අමාරුයි. හේතුව රජය හරහා යනවා නම් ඉංග්‍රීසි නොලෙජ් එක අංක 1ටම චෙක් කරනවා. ඔයාලා දන්නවා ඒ ස්ටෙප් එක පැනගත්තොත් එහෙම ඔයාලට පුළුවන් අනිත් ස්ටෙප් ඒවා ටික ඊසිම පාස් කරගන්න. එකම ප්‍රශ්නේ තියෙන්නේ ඉංග්‍රීසි ටික තමයි දැන් ලොකුවටම බලන්නේ. අනිවාර්යෙන් ඉංග්‍රීසි සර්ටිෆිකේට් එකක් තියෙන්න ඕන. රජයේ ලියාපදිංචි ආයතනයක් වෙන්න ඕන. එවැනි ආයතනයකින් ඉංග්‍රීසි සර්ටිෆිකේට් එකක් සමග ඔයාට ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හසුරවන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ හොඳටම කතා බහ කිරීමේ හැකියාව, මොනවා හරි දෙයක් දැක්කම කියවන්න පුළුවන් හැකියාව ඔයාගේ අනිවාර්යයෙන්ම චෙක් කරලා බලනවා. ඒක නිසා ඔළුවේ තියාගන්න මෙන්න මේ ඉංග්‍රීසි දැනුම නැතුව ඔයාට ඊශ්‍රායල් කියන රටට පය තියවන්න වාසනාව නැති වෙන්න පුළුවන්. මොකද රජය හරහා යනවා නම් මේ ඉන්ටර්විව් ටික, සම්මුඛ පරීක්ෂණ ටික අනිවාර්යයෙන්ම පාස් කරගන්න ඕන. මම ඔයාලට ගෙනල්ලා තියෙනවා හොඳම පාඨමාලාවක්. කිසිම ගේමක් නැතුව පාස් කරගන්න පුළුවන්. මේ සර්ගේ ක්ලාස් එකට ගියොත් දින 12න් ඔයාව ගොඩ දානවා. අනිවාර්යයෙන්ම දින 12 ඇතුළත ඔයාට තව ඉගෙන ගන්න ඕන කියලා හිතනොත් එහෙම ඉදිරි රැකියා කාණ්ඩයකට හරිය ඉල්ලුම් කරන්න. මේ දින 12න් පස්සේ ඔයාට පුළුවන් තවත් පාඨමාලා ඉදිරියේ තියෙන සෑම පාඨමාලාවකටම නොමිලේ ඇතුළත් වෙන්න. පළවෙනි පාඨමාලාවට ඇතුළත් වුණාට පස්සේ නැවතත් මුදල් අය කිරීමක් මේ සර් කරන්නේ නැහැ. ඒකින්ද හොඳට ඔළුවේ තියාගන්න මේ වගේ සර් කෙනෙක් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. මොකද සර් අලුත් කෙනෙක් නෙමෙයි. විදේශ රැකියාවලට පාඨමාලා මේ වෙනකොට දහස් ගණන් සිසුන්ට කරලා තියෙනවා. සර්ගේ මේ යන්නේ 20 වෙනි බැච් එක වෙනකොටත් මේ සීට් ෆුල් වෙලා තිනවා. ඔයාලට පුළුවන් ඉල්ලුම් කරන්න. ඔන්ලයින් හරහා තමයි මේක කරන්නේ. නැවතත් ඔයාලට පුළුවන් එකතු වෙන්න සර්ගේ ක්ලාස් එකත් එක්ක එකතු වෙලා ඔයාගේ මැච් එක ගහගන්න. ඔයාලට ගොඩ යන්න ඕන නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ ඉංග්‍රීසි ක්ලාස් එකට ජොයින්ට් වෙලා ඔයාට පුළුවන් ඔයාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගෙන, ඉංග්‍රීසි හැකියාව වර්ධනය කරගෙන ඔයාට මේ මැච් එක ගහගන්න කොහොම හරි. හරිද? සර් රජයේ ලියාපදිංචි ආයතනයක් කරගෙන යන්නේ. ලියාපදිංචි සහතිකෙත් එක්ක දෙන්නේ ඔයාලට සර්ටිෆිකේට් එක, ලියාපදිංචි අංකෙත් එක්ක. ඒක නිසා ඉක්මනින් ගොඩ යන්න, ඉක්මනින්ම මේ පාඨමාලාවට එකතු වෙන්න. ඔයාට පුළුවන් සර් එක්ක ඉඳලා ඉංග්‍රීසි ටික ගොඩ දාගන්න. අනිවාර්යෙන් මමත් ගැරන්ටි වෙනවා. මොකද සර් කවුද කියන්න, කොහොමද කියන්න මම හොඳට දන්න නිසා. නැවත කියන්නේ ඔයා අනිවාර්යෙන්ම ජොයින්ට් වෙන ඉංග්‍රීසි ක්ලාස් එකට ජොයින්ට් වෙලා යන්න. නැත්නම් ඔයාට මේ දේවල් කරගන්න බැරි වේවි. ඒ කියන්නේ සම්මුඛ පරීක්ෂණ සමත් වෙන්න ඕන නම් අනිවාර්යෙන්ම ඉංග්‍රීසි දැනුම ඕන. ඔයා ගියපු අයගෙන් අහලා ගන්න ලක්ෂ ගණන් අය ගිහිල්ලා ෆේල් වෙලා ආවා. රිජෙක්ට් වෙලා ආවා. හේතුව ඉංග්‍රීසි ටික හදා ගන්න නැතුව අනිවාර්යයෙන්ම ඔයාලට මේ සම්මුඛ පරීක්ෂණ වලට යන්න බෑ. හරිද? ඒක නිසා මම නැවත මතක් කරන්නම්. මෙන්න මේ මන්තිරයේ දිස්සෙන නම්බර් එකට WhatsApp පණිවිඩයක් දාන්න. ඔයාලට පුළුවන් ඉංග්‍රීසි ටික හදා ගන්න.